Hello, කොහොමද ඔයාලට? Welcome back my YouTube channel. ඔන්න අදත් මම වීඩියෝ එකක් අරන් ආවා. තෙමු ඕඩර් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මොනවාද ඒකේ තියෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඕඩර් එක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා. දවස් 4ක් 5ක් වගේ. චූටි බබා ඉතින් මට ටයිම් එක දෙනවා. ගොඩක්ම අඩුයි. ඉතින් වීඩියෝ එක කරන්න චුට්ටක් පරක්කු වුණා. අද එයාව ක්ලිනික් කරන් ගියා. දැන් එන අතරමඟදී එයා පොඩි නැප් එකක් දැම්මා. ඉතින් මං හිතුවා එයාව හිමීට ගෙනල්ලා ඇඳෙන් තියලා මගේ වීඩියෝ එක කරන්න ඕනි කියලා. ඉතින් ඔක්කොම අයිටම්ස් ටික රෙඩි කරගෙන තියෙන්නේ. කලින් වීඩියෝ එකේ වගේම මේකේ මම ඔය පැකින් ඔක්කොම අයින් කරගෙන තියෙන්නේ. හේතුව එයාව හරවන්න හැරෙනවා මම ওই ටික සද්ද කරන්න ගියොත් එහෙම. හරි පළවෙනි අයිටම් එක තියනවා ළමයි මම මගේ ඕඩර් එකේ පිළිවෙලටම කියාගෙන යන්නම්. ෆස්ට් එක මම ඕඩර් කරලා තියෙන්නේ කන්සීලර් එක. මේක තමයි කන්සීලර් එක. පේනවද? අපි බලමු. කලර් එක මම ඕඩර් කරලා තියෙන්නේ කලර් number 2. number 2 එකෙන් තමයි මම ඕඩර් කරලා තියෙන්නේ. අපි බලමු. ඒක හොඳයි ළමයි. කන්සීලර් එක හොඳයි. මේක උනේ රුපියල් 228යි. මේකේ ගොඩක් තියෙනවා ළමයි. අපිට හැමදාම ඕන වෙන්නේ නැහනේ. ඒ වගේ එහෙම නිසා අපිට මේ වගේ එකක් ගන්න එකේ ලොකු ගාණක් දීලා ගන්නවට වඩා නම් හොඳයි. කන්සීලර් එක හොඳයි. මම හිතනවා මට ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. අපි ඊළඟට බලමු. ඊළඟට මම ඕඩර් කරලා තියෙනවා ඩෙස්ක්ටොප් ස්ටෑන්ඩ් එකක්. මේ තියෙන්නේ එක ළමයි. අලට පේනවා ඉති ඩෙස්ක්ටොප් ස්ටෑන්ඩ් එක. මම මේක ඕඩර් කළේ හස්බන්ඩ්ට. මම මේ විදිහට තමයි ස්ටෑන්ඩ් එක තියන්න තියෙන්නේ. මේක මේ ටේබල් එකට මේ විදිහට තිබ්බම මේක අපිට ඕන ගානට ඇඩ්ජස්ට් කරලා මේ මෙතන මේ තියෙන එක මේ මේකට සෙට් කරන්න පුළුවන්. මෙහෙම සෙට් කරන්න පුළුවන්. මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට සෙට් කරන්න ළමයි තියෙන්නේ. සෙට් කරන්න පුළුවන්. මම ඒකත් හොඳයි ළමයි. මම හිතන්නේ කියන්නේ ඒක ගොඩක් හයියයි. හයියට තියෙනවා. ඒ නිසා ලැප්ටොප් එකක් වගේ එකක් තියන්නනේ. ඒක උනේ ළමයි 1437යි. ඒකෙ මෙහෙමයි. ඒකේ තව පොඩි ඊට වඩා ප්‍රයිස් එක හැම වෙන විදිහට තිබ්බා. මම හිතන්නේ රුපියල් 900ට 1000ට 2000ට ඔයගේ ප්‍රයිස් එක හැම වෙන එක එක සෙලර්ස්ලාගේ ඒවා තිබ්බා ළමයි. හැබැයි මම ගොඩක් අඩුම ප්‍රයිස් එකක් නැතුව ගොඩක් වැඩිම ප්‍රයිස් එකක් නැතුව තමයි සිලෙක්ට් කළේ. මම රිවිව්ස් බැලුවා. එතකොට ඩිස්ක්‍රිප්ෂන් එක හරියට කියෙව්වා. ගොඩක්ම මම කරන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක කෙසේ වෙතත් මම රිවිව්ස් බලනවා ළමයි. රිවිව්ස් වල තමයි හරිම ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ. රිවිව්ස් වල තියෙනවා ළමයි යාළගේ ඕඩර් කරපු අයිටම් එකේ ෆොටෝස් ගහලා දාලා. එතකොට අපිට හරියටම ඉමේජින් කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි අයිටම් එක. ක්වොලිටි එක කොහොමද? ඒ ටික අපිට බලා ගන්න පුළුවන්. අර කට්ටියගේ ෆොටෝස් වලින් සහ යාළගේ කමෙන්ට්ස් වලින්. මම ගොඩක්ම කරන්නේ රිවිව්ස් බලලා තමයි ඕඩර් එක දාන්නේ. අඩු ප්‍රයිස් වලටත් තිබ්බ ළමයි. ගොඩක් වැඩි ප්‍රයිස් වලටත් තිබ්බා. වැඩිම ප්‍රයිස් එකක් දාන්නේ අපරාධනේ. ඒ නිසා මම ගොඩක්ම අඩුම ප්‍රයිස් එක දාන්නෙත් නැතුව තමයි අයිටම් එක සිලෙක්ට් කළේ. ඊළඟට තියෙනවා ෆීඩින් බිබ් එකක්. මම ඒක දැම්මේ මගේ බබාට. එයාට තාම නම් කැම දෙන්නේ නැහැ. කැම දෙන්න තව මාස 2ක් විතර තියෙනවා. හැබැයි දැන් මම ඉඳලා කලෙක්ට් කරගන්න එක හොඳයිනේ බඩු චුට්ට. ඒ නිසා මම බෙයාට බිබ් එකක් දැම්ම ළමයි. මේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ ළමයි
මෙතනින් බෙල්ලට දාලා ඕන ගානට ඇඩ්ජස්ට් කරන්න දෙකක්ම තියෙනවා. අපිට ඕන ගානට ටික් එක දාන්නම මෙතනත් හැබැයි මේ ඒ කියන්නේ දැන් මෙයා කනකොට ඉඳුල් වැටෙනවා නම් මේකට කලෙක්ට් කරන්නත් පුළුවන්. මම හිතන්නේ මේක අයින් කරන්නත් පුළුවන් ළමයි බබාට කරදරයි නම් මෙතන මේ තියෙන ටික් දෙකෙන් මේ කෑල්ල අපිට ඕන ඉවත් කරගන්න පුළුවන්. මේක උනේ ළමයි 429යි. මේක හොඳයි ළමයි. මම හිතන්නේ නැහැ මට මෙහෙම මේ බිබ් එකක් බලන්න ගියොත් 429කට මේ වගේ බිබ් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ මට එකක් මදි වෙයි. මොකද එයාට කෑම දෙනකොට අපි උදේ දවල් එහෙම කෑම දෙනවනේ වෙල් 3. එතකොට අපිට එකක් යූස් කරලා ඒක ක්ලීන් කරාට පස්සේ ඊළඟ මීල් එකේදී මේක ආයෙ යූස් කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. හැබැයි මේක ඉක්මනට වේලයි කියලා හිතනවා. බලමු මට තව එකක් ඕනි වුණොත් මම තව ඕඩර් එකක් දානවා. ඒකේ ගාන 429යි. ඊට පස්සේ මම ඕඩර් කරලා තියෙනවා ඒක ළමයි එකත් කන්සීලර් එකක්ම තමයි. ඒක ළමයි මේ ඩුවල් කන්සීලර් එකක්. ඔයාලට පේනවා ඇති. මේ පැත්තේ කලර් එක ටිකක් ලයිට් කලර් එකක්. මේ පැත්තේ කලර් එක ටිකක් ඩාර්ක් කලර් එකක්. ඒක ගොඩක් තියෙනවා ළමයි. මේක ළමයි 303යි. රුපියල් 300ක් තමයි වෙන්නේ. හරිම බර්ත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොකද මේක වන් ටයිම් යූස් කරන්නනේ මේ. අපි මේක ගාව පළවෙනි පාරම ඉවර කරන්නේත් නෑනේ. ඉතින් මේක හොඳයි. ඊපස්සේ මම දාලා තියෙනවා පොඩි ඉයරින් සෙට් එකක්. හැබැයි මම දැම්මේ ළමයි ගෝල්ඩන් කලර් එකෙන් චූටි ඉයරින්ස් ටිකක් ළමයි දැම්මේ. මේ ඒක ලොකු ගාණක් වුණෙත් නෑ රුපියල් 168ක්. අපි බලමු දාලා. ඒකේ ළමයි මේ පැත්තට මෙහෙම පහක්ම දාලා තිබ්බා. මං ඉතින් ඒ ඉයරින් සෙට් එකම ඕඩර් කළේ. දෙපැත්තට මොණි කියලා හිතුන්නේ නැහැ. එක සෙට් එකයි දැම්මේ. බලමු හස්බන්ඩ්ගෙන් අහලා බලනවා ඒක හොඳයිද කියලා. ඒක නිකන් ළමයි ආසාවට ගත්තේ. මම ඊට කලින් එහෙම යූස් කරලම නැහැ. එහෙම දාලම නැහැ. බලමු. ඒක මට ගැලපෙනවද කියලාවත් මට අයිඩියා එකක් නැහැ. පහක් තියෙනවා කරාඹු පහක් තියෙනවා. කැමති ඩිසයින් එකකින් දාන්න පුළුවන්. ඩිසයින් පහකින් තියෙන්නේ. ඊට පස්සේ ඒකෙත් ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් දෙකම තිබ්බා. මම මේ අයිටම්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ළමයි. ඔයාලට මොන හරි අත්‍යවශ්‍ය දෙයක් මගේ මේ වීඩියෝ එක බලුවම අත්‍යවශ්‍ය දෙයක් නම් එහෙම නැත්නම් ඔයාට මොකක් හරි මේක try කරලා බලුවා නම් හොඳයි කියලා හිතන දෙයක් නම් අන්න එහෙම ඔයාලට අයිඩියා එකක් එයි කියලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඊළඟ එක ළමයි බෑග් එකක්. පොඩි නෙමෙයි ලාර්ජ් බෑග් එකක්. ඒක උනේ 672යි. පේනවා ඇති ඔයාලට. මෙන්න මේ තරම් මහතයි ළමයි. උසක් තියෙනවා. මම මේකේ දිග පළල ඕනනම් ඔයාලට කියන්නම්. සෙන්ටිමීටර් 52ක් දිගයි. උස සෙන්ටිමීටර් 40ක් තියෙනවා. පළලත් ඒ වගේම ඒ කියන්නේ ටිකක් ලොකු ප්‍රමාණයකින් තියෙනවා. මම මේ බෑග් එක ගත්තේ බබාගේ බඩු. දැන් මම ට්‍රැවල් කරද්දී බබාට බෑග් එකක් තියෙනවා. හැබැයි එයාගේ රෙදි ටික විතරක් දැම්මම එයාට තියෙන බෑග් එක පිරෙනවා. ඉතින් ඒ මගේ හොස්පිටල් එකට මම ලෑස්ති කරගත්ත බෑග් එක. ඉතින් ඒ බෑග් එක ලොකුයි ටිකක්. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ බඩු ටික ඔක්කොම දාන්න. ඉතින් ඒ නිසා තමයි මම මේක ඕඩර් කළේ. 672කට වගේ නම් මේ බෑග් එක ගොඩක්ම හොඳයි ළමයි. ගොඩක් ලොකු බෑග් එකක්. ඔයාලටත් ඕනේ නම් try කරලා බලන්න මේක. ඊට පස්සේ මම ගත්තා ඉයරින්ග්ස් වගේක් ළමයි. මෙන්න මේ
මම ඒක කැපුවා ළමයි මට මේ මම මේක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවානේ මං ළඟ තියෙන ඉයරින්ග්ස් බොක්ස් එකට දාන්න මම මේ ටික පොඩි පොඩි විදිහට කැපුවා. මෙන්න මේක. gold, silver and black. මේක උනේ ළමයි රුපියල් 297යි. ඊළඟ අයිටම් එක තියෙන්නේ බබාට. මම මේක කට් කරලා පෙන්නන්න නැත්නම් අයිටම් එක පැහැදිලි නෑනේ. මම මෙන්න මේක ඕඩර් කරා ළමයි. එයා ධන ගන්නකොට එයාට දාන්න කියලා හිතාගෙන මම ඒක ඕඩර් එකයි දැම්මේ. මේක කොහොම වෙයිද කියලා දන්නේ නැති නිසා. හැබැයි ළමයි ඒක හොඳයි. ඒකෙත් මම කළේ අර විදිහට ගොඩක්ම අඩුම ප්‍රයිස් වලටත් තිබ්බා ළමයි. කොටක් ටිකක් සාමාන්‍ය වැඩි ප්‍රයිස් වලටත් තිබ්බා. මම ටිකක් මධ්‍යම ප්‍රයිස් එකකට තමයි ඕඩර් එක දැම්මේ. මේකට මම දාලා තියෙන්නේ 324යි. මම ඕඩර් කරද්දී 324ටත් අඩු වෙනුත් තිබ්බා. හැබැයි මම හිතන්නේ 300ට 288ට වගේ තිබ්බා. මං තව දෙකයි තියෙන අයිටම් මං ඉක්මනට කියාගෙන යන්න. චුටි බබා නැගිට්ටා. ඊට පස්සේ මම මෙන්න මේ ඉයරින්ග්ස් දෙකක් දාලා ඕඩර් කරලා තියෙනවා. මට මේ කලයකින් ඉයරින්ග්ස් නැහැ. ඒ නිසා තමයි මම මේ ඕඩර් එක දැම්මේ. මේක හරිම සැහැල්ලු එකක්. ගොඩක් බර නැති එකක්. මේක උනේ ළමයි 234යි. ඒක ඊට පස්සේ මම අන්තිම එක පෙන්නන්නම්. මගේ 10 වෙනි අයිටම් එක. ඒක ප්‍රයිමර් එකක් ළමයි. ඒක උනේ 360යි. වලට පේනවද? මේ තියෙන ළමයි. ප්‍රයිමර් එක. ඒක උනේ 360යි. ඔන්න ඔය අයිටම්ස් ටික තමයි ළමයි මම ඕඩර් කළේ. මගේ තෙමු එකේ අයිටම්ස් ටික ඔක්කොම මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ආයේ මම තෙමු ඕඩර් එකක් දැම්මොත් ඒක අයිටම්ස් ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ අතර මම වෙන වීඩියෝ එකක් කළොත් ඒකත් අප්ලෝඩ් කරන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. චූටි බබා නැගිටලා ඉන්නේ. හැමෝටම සුබම සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.